මේ එක්ක වුණේ සියලු දෙනාම ජීවිතේ ඔය අපි මේ හැල්මේ දුවන ජීවිතනේ තියෙන්න පින්නතුනේ. අපි හරි කලබලයට දුවන මිනිස්සුනේ. අපි හරි පීඩාවෙන් ඉන්නේ. මේ වෙනකන් අපි කාටවත් බැරි වෙලා තියෙනවා. අදුම තරමේ මේ අර මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලාවත් හිතා ගන්න හදා ගන්න. මේ ලැබපු මිනිසත් භවයේ තුල අපි කල්පනා කරන්න ඕනේ හිතන්න ඕනේ ප්‍රමුඛම කාරණයක් තමයි මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. පින්නතුනේ ජීවිතේ මිනිස්සෙක්ගේ සිද්ධ වෙන තරමක් අකුසල් සිද්ධ වෙන ප්‍රධාන දොරටු තුනක් තියෙනවනේ. මේ අප්‍රමාදීව හිතන්න ඕනේ ඒවා. අපේ හිතයි අපේ කයයි මේ වචනයයි සිත කය වචනය හැර අකුසල් සිද්ධ වෙන තැනක් තියෙනවා. මේකෙන් මහ දෙයක් නෑ. ඔය ක්‍රියාකලාපේ කටයි ඔය හිතන පතන විදිහයි ටිකක් හරි ගස්ස ගන්න තියෙනවා. දැන් ඔය ඕන් හිතන පතන විදිහ දැන් ඔය කුඩ ඉහලාගෙන ඉන්න මිනිස්සුන්ට පිටිපස්සෙන් ඉන්න කට්ටිය දැන් කොහොමද හිතන්නේ? වෙවුලන්නේ නැද්ද ඇඟේ මසුත් එක්ක? ඇයි ඕක උඩ බාන්න එපා එහෙමයි කියලා. ඕක අවුවයි කියලා ඉස්වත් ඔච්චරයි වැස්සත් ඔච්චරයි. පැහැදිලිද දැන් හිතේ හදා ගන්න ඕනේ ඒවා. මේක කුලප්පු වෙන එක නවත්ත ගන්න ඕන. මං හිතුවේ අර හරිය මරාගනී කියලා. එච්චරට ඔය මං ඉතින් මේවා හරියට දැකලා තියෙනවනේ. මේවා මේ අර මාධ්‍ය යන හින්දා මං තන කියන්නේ එක තැනක අම්මා කෙනෙක් ගැහුවා. ඒ කවුරු හරි තරුණයෙක් හිටගෙන හිටියා. මේ ඒ පේන්නේ නැහැ කියලා. නමුත් ඉතින් ඔය මොකද ඉතින් කරන්න පින්නතුනේ. මේ විදිහේ ගැටලු තමයි තියෙන්නේ. ඇත්තන්ට එන කේන්ති අනුව හිතට එන හැම එකක්ම කෙරුවා නම් මෙලහට කී දෙනෙක් මරලාද? මරන්න කේන්ති එනවනේ. අපි ඕක හදාගමු. මේ කලබල වෙන හිත මේ තැන් වල දුවන හිත දකින දේ අල්ල ගන්න හිත අපිට හිතන එකම හරි කියලා හිතන හිත පින්නතුනේ මේක දැන් ටිකක් පාලනය කරගන්න කාලය වෙලා තියෙනවා. ජීවිතේ මිනිස්සෙකුට මේ පව් මේ පින් කියලා කල්පනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මේක හොඳයි මේක නරකයි කියලා හිතන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් උතන කට්ටියට බනිනකොට හිතුන්නේ නැද්ද? ඒක හරි වැරදි කියලා. මට අහිත් ඇටි බනවලට කියනෙකුත් නැහැ මම මේ කියලා තමයි යන්නේ. කට්ටියට රවණකොට කට්ටිය දිහා ඔරවලා බලනකොට හිතුන්නේ නැද්ද? කවුරුවත් කුඩ හෙළුවට මම මොකටද කුලප්පු වෙන්නේ කියලා. මේක මෙහෙම හිතලා ඒක අකුසලයක් මේක නරකයි කියලා හිතන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? බල්ලොන්ට බලල්ලොන්ට මෙව්වා කිව්වට තේරෙනවද? තේරෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය පිනතුනි මනුෂ්‍යාත්ම භාවය. අවාසනාවක මහත තමයි අපි මේවා තේරුම් ගන්න ටිකක් පරක්කුයි. අවාසනාවක මහත තමයි අපිට අදටත් බෑ අපේ හිතට එන සිතුවිල්ල මේක පාපයක්ද මේක කුසලයක්ද
මේක අකුසලයක්ද කියලා ටිකක් අර පෙරලා ගන්න පුරුදු වෙන්න. ජීවිතේ අදිෂ්ඨාන කරන්න. මං කියන්නේ මේක දැන් ඉඳන් පටන් ගන්න. පින්නතුනේ ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒ දකින්න දේ තුලින් ගන්න අරමුණ සහ ඇතිවෙන සිතුවිල්ල මේක හොඳයිද නරකයිද කියලා හිතන්න පුරුදු වෙන්න. ඔය සමහරු කියනවනේ මට අරක දැක්කහම කණ්ඩ හිතෙනවා කියලා. දැක්කහම දැන් ඒ දැක්කහම එන සිතුවිල්ල හොඳ එකක්ද නරක එකක්ද? අකුසලයක් නෙනේ. ඔය කියනවනේ දෑහැට පේන්න බෑ කියලා. දැක්කහම ඇති වෙන සිතුවිල්ල මොකද්ද? එහෙම දැක්කහම ඇති වෙන සිතුවිල්ල පෙරලා ගන්න පුළුවන් ආත්මය මොකද්ද? ඇයි ඉතින් ඔය පෙරලා ගන්න නැත්තේ? පින්නතුනේ දැක්කහම ඇති වෙන සිතුවිල්ල බලපානව ආධ්‍යාත්මයේ දූෂණය වෙන්නේ. දැක්කහම ඇති වෙන සිතුවිල්ල බලපානවා. ඔය සමහර දරුවන්ට දෙමව්පියෝ පෙන්වන්න බෑ. අපූර්වට කියනවනේ අර දෑහැටවත් පේන්න එපා තොපි කියලා කියන්නේ. දැන් මේ ඇස් දෙකට නිකන් රවටෙනවා වාගේ තේරෙන්නේ නැද්ද? පින්නතුනේ මේ ඉන්ද්‍රියන් පිනවීමට යාම තුලින් මේ සේරමෙම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය මේ සෑම දෙයක් තුලින්ම චිත්තයට ඇති වෙන අරමුණ. දැන් ඕන් දැන් අපේ තරුණයෝ කුඩු ගහනවා දැක්කා. මේ ගණ්ඩ දෙයක් නැහැ නේ මාතර. දැක්කට පස්සේ ඇති වෙනවා ප්‍රබල සිතුවිලි. වෙනදුනේ ඊයේ තරුණයෙක් කෙනා මං හම්බෙන්න. රාය 10ට 11ට විතර ආවේ. මම මෙහෙ එන්න කිට්ටු කරලා තියෙනකොට. අවුරුදු 22යි. අවුරුදු 17 ඉඳන් කුඩු ගැහුවේ. ආම්දුරණ අන්තිමේට ගෙදරින් හොරකම් කර ගැහුවා කිව්වා. පස්සේ අපේ කොහේ හරි බණක් අහලා තෙරපින් පළ දීලා පෙන්නතුනේ. ධර්මයේ ඇහෙන්න යහපත ඇහෙන්න සංසාරේ පින් කරලා තියෙන්න ඕන. තරුණයා කියනවා හාමුදුරුවනේ වෙන මොකවත් ගැන හිතුවේ නෑලු, ඇති වෙන සිතුවිල්ල පාලනය කරාලු. හිතනේ පින්නතුනි බලපාන්නේ. ඇති වෙන සිතුවිල්ලට ඕන විදිහට හිත කියනවලු මේක කරපන් කියලා. දවසක් හොරකම් කරන්න යනකොට ගෙදර සල්ලි හොඳ ව්‍යාපාරිකයෝ හිතුණලු මොකටද මම මේක කරන්නේ? ජීවිතේ කරන සෑම වැරදි වැඩකටම උදාහරණයක් විදියට අපි හිතමුකෝ කට පරිස්සම් නැහැ කියලා. කට හෙල්ලෙන්නම එකපාරද? දැක්ක ගමන්, ඇහිච්ච ගමන්, දැකලා අහලා හිතිච්චාම මොකද කරන්නේ? ඒවට උත්තර බඳින්න හදනවා. ශක්තියක් තියෙන්න ඕන මේ පින්නතුන්ට, අපේ තරුණ දරුවන්ට, මහත්තුරුන්ට. ඔය ඇහුවට දැක්කට හදවතට අත තියලා බලන්න ඕන මේක මගේ හෘද සාක්ෂියට කොච්චර එකගද අවංකද කියලා. මේක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව පුතේ පවුද පින්ද කියලා බලන්න. මෙහෙම හිතන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මම මේ කියන්නේ මේක දැන් ඉඳන්ම හිතන්න. තියෙන අඩියක් ගානේ අප්‍රමාදීව අපේ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල ඉන්න කොටත් එහෙමයි. වචනයක් පිට වුණොත් ආයේ ගන්න පුළුවන්. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.
පව් කරන්න මෙලොවත් පිරිහෙනවා. නිරායාසයෙන්ම පරලොව පිරිහෙනවා. දෙලොවම පිරිහෙනවා. මේ හම්බෙලා තියෙන්නේ මේ පින්නතුන්ට මහා වාග්යවන්ත අවස්ථාවක්. මෙහෙම වරු ගානක් පැය ගානක් තිස්සේ මෙතන ඉඳගෙන ඉන්නවා බණ අහන්න. අපි මෙතන බණ අහනකොට දැන් යන් මාතර බස් ස්ටෑන්ඩ් එකට කී දෙනෙක් ඉන්නවද දවල්ට බත් කන්න රුපියල් 100ක් එක්කව කරන නැද්ද? කී දෙනෙක් ඉන්නවද වකුගඩුව දාගන්න අක්මාව බද්ධ කරන්න සල්ලි එක්කව කරන? අපේ තරුණ දරුවෝ මේවා හිතන්න ඕනේ. අපේ තරුණ කාලේ අපි ආව හිටටි පන්සලට බණ අහන්න. මගේ වයසේ කොල්ලෝ කොච්චරනම් මෙලහට ස්පිරිතාලවල ඉන්නවද? මේ තරුණ දරුවෝ හරි වාග්යවන්තයි. දැන් අද වරුවම කැප කරේ මොකේද? ධර්මයේ වෙනුවෙන්. පුන බලාගෙන හිටියේ මොකේද? ධර්මයේ වෙනුවෙන්. මෙහෙම වෙලාව වෙන් කරනවා තියා පින්නතුනේ ඔය බණක් ගැන හිතනවා තියා ඊළඟ මොහොතේ ගන්න හුස්ම ගැන හිතන මිනිස්සු කොච්චර ඉන්නවද? අපි පින්වන්ත නැද්ද? අපි භාග්‍යවන්ත නැද්ද? මේ පින්නතුන් සංසාරේ කොච්චර පින් කරලාද? සංසාරේ කොච්චර දන් දීලා බණ අහලා සිල් රැකලාද? දැන් ඕන ඒක වැඩි කරගන්නද අඩු කරගන්නද? සංසාරේ කරපු පින් බෙලේ සංසාරේ කරපු කුසල් වල ආනුභාවේ අවුවේ හරි ඉඳගෙන ඉන්න පුළුවන්කම තියෙනවනේ. හරි වාසනාවන්තයි පින්නතුනේ. හරි භාග්‍යවන්තයි. ඒ නිසා ඔය ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඕක නාස්ති කරගන්න එපා. නිකමටවත් හිතලා නැද්ද මේ අම්මලාට තාත්තලාට ඔය එමෙ හිතලා නැද්ද ඔය තිරිසන් ලෝකෙකවත් උපදී කියලා? මම මේ සහතිකවම යන්නේ. හිතලා නැද්ද පෙරේතෙක් වෙලාවක් උපදීද කියලා? අයි පින්නතුනේ මේ සසර කරපු අකුසල් එක්ක හුවේයි. හිතන්නකො පින්නතුනේ දැන් ඔය අපි හිතමු බල්ලෙක් වෙලා ඉපදුනා කියලා. කියන්නේ හැම නැහැ හාමුදුරුවෝ කට කියලා හොඳ. ඔය අර දැකලා තියෙනවද අර මේ පැති වල ගෙවල් වලට එන්නේ නැද්ද අර කංකුණු වෙච්ච බල්ලෝ අගුල්ලස් ළඟින්න? අර එනව නේද? ධර්මෙහි යට වාහනයට එහෙම ඇවිල්ලා බුදිය ගන්නවා. ආපුවම මොකද කරන්නේ? බෙහෙත් දානවද? ගසලා පන්නනවා. එලවන්නේ නැද්ද? හිතිලා නැද්ද කවදාවත් මේ තිරිසන් ලෝකේ දුක මේ සංසාරේ කරපු අකුසල් ඔය හිතටි පන්සලට බල්ලෝ ගෙනල්ලා දාන්නේ නැද්ද? නැතුවද? මෙහෙන CCTV ගහලා නැති ඒත්තු අයිනෙන් දාලා යනවා ඇති. ජීවිතේටවත් හිතිලා නැද්ද? තිරිසන් ලෝකේ තියෙන භයානකකම ප්‍රේතෙක් වෙලා ඉපදුනොත් එහෙම මේවා කියනකොට සමහරු කියයි ඉතින් මරණකම් විතරනේ මේ හැම එකක්ම කියලා. ඇල්ලතුර ටිකක් හරි මිනිස්සෙකුට දීලා පිනක් කරගන්න පුළුවන් ආත්මය මොකද්ද? ඉල්ලගන්න මිනිස්සෙකුට පුතේ බත් පැකට් එකක් හරි දෙන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මය. බල්ලෙකුට පූසෙකුට හරි කමක් නැහැ. අඩුම තරමේ මේ තරුණ දරුවෝ මහත්තුරු පුරුදු වෙන්න ඕනේ. කණ්ඩ කලින්
කුරුළු ලෑල්ලකට හරි බත් අහුරක් දාන්න. අපේ තරුණයන්ට ඕක කරන්න බැරිද? නැගිටින්නේ උදේ 11ට උනාට කමක් නැහැ, කන වෙලාවට බත් අහුරක් දාන්න. පුතේ පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. බැරිද ඔය සිගරට් එකක් එහෙම බොන වෙලාවට? සිගරට් එකක් කියන්නේ යෝගට් 3ක් ඔය කානුවක ඉන්න බල්ලෙකුට පූසෙකුටවත් දී ගන්න. අපේ තරුණ පරම්පරාව තුල අපි හදන්න ඕන කරුණාවන්ත හදවතක් තියෙන චරිතයක්. අපි හදන්න ඕන සතාට සිව්පාවට ඉඳන් ආදරයේ ලෙන්ගතුකම තියෙන තරුණේ. අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න අඳුරන තරුණේ හදන්න ඕන. පොඩි කාලේ ඉඳන් සතාට සිව්පාවට ආදරය කරනකොට, මෛත්‍රිය දක්වනකොට පින්නතුනේ ඒ හිත් වල නිකම්ම තෙතමනේ ඇති වෙනවා. ඒ හිත් වලට පව්පින් කියන එක දැනෙනවා. මං කියන්නේ මේ අමුතුවෙන් පේ වෙන්න ඕනද මේවා කරන්න? මේ තමන්ගේ හද සාක්ෂියට සැපයක් සනීපයක් දැනේ. මේවා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය විතරයි. ප්‍රේත ලෝකේ ඉපදුනොත් එහෙම මේ සෙම් සොටු සරව අනුභවනය කරන්න වෙනවා. අසුචි මල මුත්‍රා අනුභව කරන්න වෙන්නේ. කල්ප ගානක් තිස්සේ ප්‍රේත ලෝකේ දුක් විඳින්න වෙයි. සත්ත්ව ලෝකේ ඉපදුනොත් එහෙම කොච්චර දුකක් විඳින්න වෙනවද? අර අමුතුවෙන් ඕනේ නැහැ. මම ගියා පින්නතුනි ඔය ලෙඩෙකුට පිරිත් කියන්න. ඔයත් දැකලත් ඇති, දන්නවත් ඇති මෙව්වා. ඒ තාත්තා කෑ ගහනවා ලෙඩ ඇඳේ ඉන්නකොට. මං ඒ කියපු විදිහටම කියන්න. ජනෙල් වහපියව් ගින්දර සැරේනවලු. ජනෙල් වහපුවාම කියනවා, ඔය සමහරු කියනවා නේද අර දැන් දොඩවනවා කියලා. මොකද වෙන්නේ? මේක හොඳට මතක තියාගන්න ඕන. හොඳ හතරහන්දි වළංගු තියෙන කාලේ අපේ තරුණ දරුවෝ, අපේ තාත්තලා ටිකක් මේවා තදට අහගන්න ඕන. අතපය හයිය හක්තිය තියෙන කාලේ අපි කරන සෑම කටයුත්තක් ගැනම අපේ මේවා වළංගු නැති වුණාම, පණ නැති වුණාම, මේ කරජකය, මේ මාංශකය, මේ මස් ගොඩ දිරපුවාම, කායිකව ව්‍යාධියටපත් වුණාම අපිට ලොකු තනිකමක් දැනෙනවා. ඔය සමහරු කියනෝනේ දැන් අර පිස්සුවෙන් වාගේ දොඩවනවා කියලා. පිස්සු හැදෙන්නේ නැද්ද පින්නතුනේ? ඇවිද ඇවිද හිටපු අපි ඔත්පොළ වුණාම පිස්සු හැදෙනවා. මානසිකව ව්‍යාධියටපත් වෙනවා. එහෙම් බඩගින්න. සමහර වෛද්‍යවරු කියනෝනේ දැන් නම් හරක්වත් වැඩ කරන්නේ නැහැ, සේලයින් කට්ටක්වත් ගහන්න කියලා. කොහොමද දරාගන්නේ කියන්නකෝ? වතුර පෙදක්වත් බී ගන්න බැරුව මෙතන ඉන්නවද මේක වෙන්නේ නැති කවුරු හරි? අපි සේරටම වෙන දේ සල්ලි තිබ්බට බඩට කෙටි හැකි සල්ලි බඩගින්නට කියලා. පින්නතුනේ අර තාත්තා කෑ ගහනවා ජනෙල් වහන්න ගින්දර සැරේනවලු. මට පේන්නම පින්නතුනි දේවදූත සූත්‍රයේ පැහැදිලි කරන අවීචය. දරුවෝ සේරම වට වෙලා අපි පිරිත් කියනවා. දරුවන්ට කෑ ගහනවා ඇඳ පෙරලෙනම අල්ල ගනියව කියලා. මට එතකොට මතක් වුණා අර පින්නතුනි මොන දුකක් විඳින්න ඕනද උතන? මොන වේදනාවක් විඳින්න ඕනද?
මුලින්ම ජීවිතේ තනිකම දැනෙනවා, මුලින්ම ජීවිතේ පාළුව දැනෙනවා. නාන්නත් බැරුව, කණ්ඩත් බැරුව, බොණ්ඩත් බැරුව බඩගින්න තිබහේ ඉන්නවා. බඩගිනි කියලා කියන්නත් බෑ, වේදනාව කියන්නත් බෑ. එතකොට දරුවෝ කියනවා පින්නතුනි දැන් කතා බහ නැහැ, හුස්ම විතරයි වැටෙන්නේ කියලා. එහෙම කියන්නේ ඒ උනාට තිබහ දැනෙන්නේ නැද්ද? කොහොමද කියන්නේ තිබහයි කියලා? බඩගිනි දැනෙන්නේ නැද්ද? දැන් කොයි අර තිබ්බ ගණන්කාරකම්, කොයි ඔය තිබ්බ කටවල්, මෙහෙම මැරෙන අපි මොකටද මේක එදිරිවාදිකම් පිරිමහන්නේ? මොකක්ද මේක පිරිමහන්න තියෙන වෛරක්කාරකම? මොකක්ද මේක අපිට කෑ ගහලා බේරගන්න තියෙන දේ? මේ ව්‍යාධියට පත් වෙලා, ජරාවට පත් වෙලා මැරෙන්න ඉන්න අපි මෙතන ඉන්න කවුරුවත් අවුරුදු 7-800ක් ඉන්නවද? මේනේ මම් බණ කියනකොට මැරෙන්න පුළුවන්, ඔය ඇත්තෝ අහනකොට මැරෙන්න පුළුවන් පින්නතුනේ. සංසාරේ කරපු පින්වලට ලැබිච්ච මේ යහපත් ආත්මය මේක නාස්ති කරගන්න නැතුව ඉන්න. විනාශ කරගන්න එපා. ඊට පස්සේ අර තාත්තා කියනෝ ඇඳ අල්ලගන්න කියලා ඉවර වෙලා ඇඟට වතුර වක් කරපියවලු. ඇයි? පිච්චෙනවලු. ඔය අසිහියෙන් දොඩවනවා. එතකොට ඕනෑවට වැඩි ඔට්ටු වෙනකොට අතපය බැඳලා දානවනේ. එහෙමනේ කරන්නේ. හරි. දැන් කවුද කරපුවා කියපුවා සේර විඳවන්න ඕනේ? යාළුවෝ ඉන්නවද? අම්මා තාත්තා ඉන්නවද? දරුවෝ මගේ කියලා තිබ්බ සල්ලි ධනය මගේ රස්සාව රහලා තියෙනවනේ බුදුවරු උගන්වන්නේ. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ යඤ්ඤති. පින්නතුනි අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුත්තෝ කුතෝ ධනං. කවර ධනයක්ද කවර පුත්තුද? එතකොට ඔය බොණ්ඩ කියපු යාළුවෝ ඉන්නවද? කවුරුවත් නැහැ. මේක හොඳට තේරුම් ගන්න පින්නතුනේ. මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අර දෙපැත්ත දෝලණය වෙනවනේ. එහා පැත්තත් පේනවා, මෙහා පැත්තත් පේනවා. මේක කියනකොට අපේ තරුණ මහත්තුරු හිතයි ඕකට අපිට තව කල් තියෙනවා කියලා. කාලයක් නැහැ. මේවා මේ කෙස් ගහට මිස් වෙන ජීවිත පින්නතුනේ. මේක හැරෙන්නවත් කාලයක් නැහැ. මන් නම් හිතන්නේ හාමුදුරුවනේ අකල් මරණ කියලා જાතියක් නැහැ. සේරම කාලෙට මැරෙන්න. ආයුෂ ඉවරුනහම මැරෙනවා. ඒ තමයි අවසාන කාලේ. කර්මයේ විශ්වාස කරන්න. හොඳට මතක තියාගන්න. කර්මයේ දැඩි වුණාම, කර්මයේ බලවත් වුණාම, කරපු පව් ඉස්සර වුණාම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. කර්මයේ බලවත් වුණාම හිතන දේ වෙයි කියලා හිතනවා. සංසාරේ කරපුවා කියපුවා ගුණාගේ පිටිපස්ස එන කරත්ත රෝද දෙක වාගේ දුක් දිදිනවා. ඔය
මං ඒ නින්දා කියන්නේ කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය මේක නාස්ති කරගන්න එපා. පරිස්සම් කරගන්න. මරණ මංචකයේ ඉන්නකොට ජරාවට පත් වෙලා ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට එහා පැත්ත පේනකොට කළු පාට, එහා පැත්තේ දුගතිය පේනකොට, අපායේ පේනකොට, പ്രേත ලෝකේ පේනකොට, එහා පැත්තේ තිරිසන් ලෝකේ පේනකොට ඔය මතක් වෙනවා මං කියන්නද? පින්නතුනි තිරයක් දැම්මා වාගේ. 6-4 දන්න කාලේ ඉඳන් සිතෙන් කයෙන් වචනයෙන් සිද්ධ කරපු සෑම අකුසලයක්ම සිහිපත් වෙනවා පින්නතුනි. ඔය දැන් මතක නැති වුණාට ගිය අවුරුද්ද කාටද කීපාරක් කුණුහරුපෙන් බැන්නද කියලා? එවලට වහෙර මතක් වෙනවා. එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගැස්සෙන්. ඔය ලැබිච්ච සංසාරේ పూర్වේ කරපු පින්වලට ලැබුණු වෙලාව යනවා පින්නතුනි ඉක්මනට විනාඩි 45ක් ඉවරයි. සූස් කන්න එපා වෙලාව යනවා. මොකද කරන්නේ? මට තව බණක් තියෙනවා 12ට. අය හැන්දෑවේ 4ට බණක් තියෙනවා, රාය 7ට බණක් තියෙනවා. තව බණ 3ක් තියෙනවා. හෙටත් 4ක් තියෙනවා. හෙට නෙමෙයි හැමදාම 4 ගානේ තියෙනවා. පුරුදු වෙන්න. ලැබපු මිනිසත් භවයේ තුල පුළුවන් තරම් පොඩි යෝජනාවක් කරන්න. බැරිද අද ඉඳන් පන්සිල්වත් රකින්න? අද ඉඳන් පටන් ගන්න. සීල සම්පන්න වෙන්න. ඔය කරන්න බැරි ඔය ගෙවල් වල තියෙන ප්‍රශ්න හින්දා. බෝධිසත්වෝ බුදු වෙන්න ආපු මව් කුසත් උන්වහන්සේ බැලුවේ කොහොම කුසත්ද? මතකද අර මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගන්නකොට මහා මායා දේවිය මොනා කරලාද හිටියේ? සීල සමාදන් වෙලා හිටියේ. සීල සම්පන්න වෙන්න. මං ඉතින් අර හැමදාම වගේ මාතර හිත ඇටි ඉඳන් අද යෝජනා කරනවා. මේ ආපු අම්මලා තාත්තලා සේරම දැනගන්න මතක තියාගන්න. ඔය කාටවත් හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. බැරිද මොන කියයින්? මේ ලාභේ කාටද? කිසි කෙනෙකුට පුතේ කුණුහරුපයක්වත් කියන්න එපා. ද්වේෂ සහගත සිතින් වචන භාවිතා කරන්න එපා. මම කියනවට එහෙම ඉන්නකෝ. වෛරකාරයෝ ඇති, තරහකාරයෝ ඇති. ඔය තරහකාරයෝ වෛරකාරයෝ ඇති වෙනවා. මේවා නම් එන මෝඩකම් ඈ. මම දැන් කියනකොට කල්පනා කරන්න ඕන කට්ටියම. කාගෙන් හරි අපි මොකක් හරි ඉල්ලනවා කියමු. දැන් අපි හිතමු හදිසියකට හෙල්මට් එකක් ඉල්ලනවා කියලා. ගම් වල ඉල්ලගෙන යනව නේද? සමහරව ඉන්නවා හෙල්මට් තියන් ඉන්නවා අර කන්ද කෑත් වෙච්චා. ඉතින් හොඳ එක දෙන්නේ නැහැ නේද? හෙල්මට් එක දෙන්න බෑ කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? මං ඒ කියන විදිහටම කියන්නද? ඕකට ආයේ කිසි දෙයක් දෙන්නේ නැලු. අර කාගේවත් දෙයක් ඉල්ලලා නොදුන්නහමත් වෛරේ. හරියට අපි අරන් තියලා දෙනවා වාගේ. පැහැදිලිද මං කියන්නේ? ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් හිතමුකෝ. ඔය අතමාරු කරනව නේද? සමහරව ඉන්නවා දෙන්න බයයි. ලොකු ගණන් ඉල්ලන්නේ 500 තමයි ඉල්ලන්නේ, ජීවිතේටවත් ආපහු දෙන්නේ නැහැ. මතක් නැති අපේ ආවලා වායි කියලා. ඔය 200 300 තමයි ඉල්ලන්නේ, දෙන්නේ නැහැ කවදාවත්.
200ක් ඉල්ලලා දුන්නේ නැති වුණාම ඉතින් වෛරේ මේ පින්නතුනේ ඉතින් මේ ඒක අනුන්නේ නොදුන්නේ පුරුදු වෙන කාගේ හරි මොකක් හරි ඉල්ලලා නොදුන්නාම ඒකට වෛර පිළිමහන්න එපා. ඕකට මාත් කිසි දෙයක් දෙන්නේ නැලු ආය. ඒ මිනිස්සයා නොදුන්නා කියලා අපි නොදී ඉඳලා හරියනවද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? ඔය සමහර බණ පින්කම් වලට පින්නතුනේ බණකට දිනයක් එහෙම හදන්න හරි අමාරුයිනේ. ඔය මාස 2-3කට කලින් ඔය විදේශ දේශනාවක් එහෙම තිබ්බොත් බණ ඉතින් එක්ක කල් යනවා දින පහ වෙනවා. කුණු හරපෙන් බයිනවනේ සමහර. අපි කලින්ම කියලා තිබ්බේ ඔය එක එකව ලොකු වෙලා කියලා බයිනවා. මම අනිවාර්යෙන් බණක යන පාරක නම් ඒ ගෙදරට ගොඩ වෙනවා. ඒ මිනිස්සයාගේ හිත හදලා යන්න. ගොඩ වුණාම ඒ වෛරය ඉවර වෙනවා පින්නතුනේ. පේනවාද එකට එක කරන්නේ නැති වුණාම තියෙන ලාභය? මම දන්නවා ඕන කෙනෙක්ගේ හිතේ මං ගැන වෛරයක් ඇති වුණොත් එහෙම ඒක මම කරන්නේ මේ මිනිස්සයා ඒ පාපෙන් ගලව ගන්න. කොහොම පුරුදු වෙන්න බැයිද? කවදා හරි නිවන් දකින්න මේවා ප්‍රගුණ කරන්න වෙනවා. ඔය හිතවල මෙලහටත් වෛරක්කාරකම ඇති. හිතවල මෙලහටත් ද්වේෂය ඇති. හිතවල මෙලහටත් තරහව ඇති. ඔය මේ පැතිවල කපනවා කොටනවත් වැඩි. මොකටද? පුදුම විදිහට නෙමෙයි මාතර අනේ මන්දා. ඔය නගරේ බලන්නකො සෙනසුරාදා රිදිදට එහෙම පන්ති යන දරුවෝ මේ මාතර තරුණයෝ සේරම එක්කහුවෙන්නේ. පව් මේ අහිංසක අම්මලා තාත්තලා මේකේ කුඩු වැඩි නැද්ද මාතර? දන්නේ නැද්ද විකුණන්නේ කවුද කියලා? දන්නවනේ නැද්ද? මේ තරුණ මහත්තුරු දන්නේ නැද්ද මේකේ කවුද මත්පැති විකුණන්නේ කියලා? අපූර්වට දන්නවා. මම මේ විකුණන පින්නතුන්ට කියන්නේ ඕක නවත්තලා දාන්න. හිතක් හදාගෙන කොහමද CR පොත් දෙකක් කිහිල්ල ගහගෙන එන පැටියෙකුට පෙති කාඩ් එකක් විකුණන්න? කොහොමද ඔක කරන්නේ? අම්මගේ තාත්තගේ සල්ලි අරගෙන පන්ති ගාස්තු ගෙවන්න එන දරුවෙක්ගේ සල්ලි අරගෙන කොහොමද අයිස් කැටයක් විකුණන්නේ? අපි දරුවන්ටත් එක්ක බලපාන පාප කර්ම පින්නතුනේ ඔය පව් ගොඩවල් වලට කරගහන්න එපා. ඔය මේකේ තියෙන ගුලි කන්ද හැම කොල්ලම ගුලි කනවනේ. මාතර හැම නෙමෙයි කියලා කියන්න බෑ. පුදුම විදියට ඔය ඕව කරන්න එපා. මේ ඉස්කෝලේ 10 පන්තියේ කොල්ලගේ සාක්කුවේ ගුලි. ගෑනු ළමයි ඊට අපා. බැරිද සේරම එක්කහුනොත් මාතර හදාගන්න? මේ තරුණයන්ට අපේ තාත්තලාට හොරෙන් පිටින් මේකේ බුලත් පිටක්වත් වික්ක හැකිද? අවැත්තන්ට හොරෙන් මොනවද මේ කරන්න පුළුවන්? මේ තරුණයෝ හැදෙන යුගය මං අපේ දරුවන්ට කියන්නේ පුතයෝ නවත්තලා දාන්න. අම්මගේ තාත්තගේ සල්ලි වලට සාධාරණයක් කරන්න ඕන කාලේ පුනරුත්ථාපන කඳවුරු වලට ගිහින් බලන්නකො ළමයි විඳින දුක. වැඳලා කියනවා
හාමුදුරුවනේ මේවා විකුණන්න එපා කියන්නලු. ජීවිත විනාශ වෙලා. මම පොඩි කාරණයක් කියන්න. ඔයත් පිළිගන්නව නේද අර මම අර කලින් කියලා තියෙනවා මේ අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. ඒක පිළිගන්නවනේ. බුදු වෙනවා වගේම තමයි අනිත් පැත්තටත් හොඳේ. අම්මා තාත්තා සාප කරන්නේ නැත්නම් ඔය එකදු යාළුවෙක්වත් අල්ලගන්න එපා. ඒ යාළුවාගේ අම්මා තාත්තා සාප කරනවා. දෙස් දෙවල් තියනවා. මේ අම්මලා තාත්තලා දෙස් දෙවල් තියන්නේ නැත්නම් මගේ දරුවට කුඩු ගහන්න පුරුදු කරපු එක හැඳි ගෑවිලම් ඵලයන් කියලා. අර බුදු වෙන්න පතන කටින්මයි ඔය කියන්නේ. හරියන්නේ නැහැ පින්නදුනේ. කාටද හරි ගියේ? හතු පිපුණා වගේ තියෙන්නේ. ඕක නවත්තලා දාන්න. මම බොහොම කරුණාවෙන් කියන්නේ. මං හරි ඕනෑකමින් කියන්නේ. මුළු නගරේම එක්කහුවෙලා ඕව නවත්තන්න. ඔය ඔයතුන්ට කියන්න ඕනේ නෑනේ මම මේවා දන්නවනේ. යන්න බැරි පැති. කොහෙවත් නෙමෙයි මාතර. තරුණයෝ එක්කහුවෙන්න. මම මේ කියන්නේ විකුණන දරුවන්ට. විකුණන මහත්තුරුන්ට. පිං සිද්ධ වෙයි. සම්බුද්ධ ශාසනයේ පුනරුදයට බෞද්ධ ප්‍රබෝධය ඇති වෙන යුගයට මේ මල් වට්ටියට ඔය ඇත්තොත් අත ගහන්න. රටක් විදිහට ජාතියක් විදිහට බුදුසසුන බැබලෙනවා. ඒ බැබලෙන එකේ දිස්නේ ආලෝකය කොච්චරද කියනවා නම් අන්නේ ජාතීන් අන්නේ ආගමිකයන් මුස්ලිම් අම්මලා තාත්තලා ක්‍රිස්තියානි පින්නතුන් තරුණයෝ වැළඳ ගන්නවා. මේ සම්බුද්ධ ශාසනයේ සහ ධර්මයේ ආශ්චර්ය මේ ගොඩට එක්කවෙන්න මෙච්චර උනන්දුවෙන් ව්‍යායාමයෙන් මේ ධර්ම දේශනා කරන්නේ ඇයි? පින්නතුනේ දැන් දවයත් අද උදේ පාන්දර එන්න ඇතිනේ. ඊයර 11ට මම පිටත් උනේ. බණ ඉවර වෙලා. දවස් 4කින් විතර නිදාගෙන නැහැ. මෙච්චර උනන්දුවෙන් කරන මේ ව්‍යායාමයට සාධාරණයක් කරන්න. කාගෙන්ද මම මේ ඉල්ලන්නේ? අපේ තාත්තලාගෙන්, අපේ තරුණ මහත්තුරුන්ගෙන්, දරුවෝන්ගෙන්. මේ හැදෙන්න කාලේ හැදෙන්න යුගය ඔය අද ඉඳන් එකදු මත්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන්න එපා. අධිෂ්ඨාන කරන්න. ඒ සඳහා ධෛර්යය අපේ තරුණ දරුවන්ට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ තාත්තලා මෙච්චර කාලයක් ගෙවල් වල අඬ දබර තිබ්බනම්, බිරිඳ ස්වාමියා එදිරිවාදිකම් තිබ්බනම්, ගෙවල් වල කතා බහ කරන විදිහේ ඉඳන් වෙනස් කරගන්න. ඔය ගෙවල් වල තාතෝ කියලානේ කතා කරන්නේ. කියන කුණුහරුප කොටවල්. දරුවන්ටත් කතා කරන්න කුණුහරුපෙන් තාතෝ කියලා. ඔය හැන්දෑවට මොනා හරි කෙලිනවා කියන්නේ බොනෝ. ඔව් ඊට පස්සේ ඉවරයි. සත්තු වගේ නැහැසිරෙන්නේ. එහෙම වෙන්න එපා. අම්මා තාත්තා දරුවෝ ගෙදර හැන්දෑව එකට ඉන්න ඕනේ. එකට බත් ටික කන්න ඕනේ. අපේ තරුණ දරුවෝ දුවලා පුතාලා පුතේ කවද්ද අන්තිමේට තාත්තයි කකුලේ සිද්ධාලේප ටිකක්වත් ගෑවේ?
අපේ දුවල පුතාලා තරුණ දරුවෝ අර අම්මලා මෙච්චර කාලයක් දුක් විඳලා වැඩ කරලා මහන්සි වෙලා උදේ ගිහිල්ලා හැන්දෑවේ ඇවිල්ලා උයනවා පිහිනවා ඔට්ටු වෙනවා ඉවර ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඉන්න වෙලාවේ ඔය පොඩි උනාට කමක් නැහැ ඔය අම්මගේ යටිපතුල් එහෙම පොඩි කරන්න තාත්තගේ යටිපතුල් ටික පොඩි කරන්න තිබ්බ අඩියක් ගානේ මේ මහ පොළොව පෑගුනේ ඒ යටිපතුල් ගල්ුනේ කවුරු හින්දාද අපි හින්දා අදටත් අම්මයි තාත්තයි ගහන්නේ ඇයි අපිට ඒ ගහන නැහැ අම්මට තාත්තට කවදාවත් පුතේ කුණු හරපෙන් කතා කරන්න එපා ඒ ගහන නැහැ අම්මට තාත්තට කවදාවත් තෝ කියලාවත් කියන්න එපා කවදාවත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා ඔය දරුවෝ අපේ එහෙම කරනකොට අම්මගේ තාත්තගෙන් ඇස් වලින් කඳුළු එන්න ඒ හැඟීම ඇයියෝව ගෙවල් වල කරන්නේ නැත්තේ අම්මා තාත්තා දරුවන්ට දෙස් දෙවල් තියෙන යුගය දරුවෝ අම්මට තාත්තට දෙස් දෙවල් තියෙන යුගය ඕව නවත්තන්න ඕන අද ඉඳන් නවත්තන්න පින් සිද්ධ වෙයි සංසාරේ කවදානම් පින්නතුනි අපි ඕව නවත්තන්න දාය ඒකට සුදුසුම යෝග්‍යම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙන්නේ ඔය තරුණ දරුවන්ට මම මේ කියන්නේ යාළුවෝ ඇසුරු නිසුරු කරන්න ඔය ඉතින් වැඩි එපා හේතුව අඩුම රෑ 8ටවත් ගෙදර එන්න බලන්න හැමදාම 11ට 12ට විතරනේ ගෙදර එන්නේ අඩුම 8ටවත් අපේ තාත්තලා ඔය මම දන්න වෛද්‍යවරයෙක් ඉන්නවා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාවේ වගේ වෛද්‍යවරු 3 දෙනෙක් විතර ඉන්නේ පින්නතුනි කොහෙ ගියත් රෑ 9ට ගෙදර ඇයි මට කියනවා හාමුදුරුවනේ පොඩි උන් ඉක්මනට ලොකු වෙනවලු මට මෙවුන් තුරුළු කරගෙන නිදා ගන්න වෙන්නේ මේ කාලේ විතරයිලු පැහැදිලිද මං කියන එක මං ඊයේ පෙරේදත් කෝල් එකක් ගන්නකොට කොහේ හරි ෆූල් එකකට ගිහිල්ලා නානවා මං හැම කාත් එක්කද මේ පොඩි උන් දෙන්නත් එක්ක ආවලු අපේ ඔය තරුණ තාත්තලා මතක තියාගන්න පොඩි කාලයයි ජීවිතේ ඉන්නේ මැදිවියේ දෙමව්පියෝ මතක තියාගන්න ඔය කාලෙත් බොහොම ටිකයි එන්නේ කිරි අම්මා කිරියත්ත විදිහට ඇඩ් කරන්න වෙන්නේ බොහොම පොඩි කාලේ ඔය පුංචි කාලය තුල කවදාවත් වෛරයක් ක්‍රෝධයක් තරහවක් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා අදිෂ්ඨාන කරන්න සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන සියලු බුදුවරුන්ගේ අනුශාසනා තරුණ දරුවෝ හෙට ඉඳන්වත් හොඳට බුද්ධවත කරන්න පුරුදු වෙන්න මම මේ අර හැමදාම දේශනා කරනවා අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වදින්න එක දරුවෙක් මට දවස් 4ක් විතර ඇති පන්සලට ඇවිල්ලා කියනවා
ගැහණු දරුවේ හාමුදුරුවනේ මට මැරෙන්න ඕනලු. නැත්තම් මහාන වෙන්න ඕනලු. මං ඇහුවයි ඒ ගෙදර අම්මයි තාත්තයි හරියට දබර වෙනවා. කියනවා ඔය හරි මේ කියන්නත් අපිරියයි. ගිරයක් කරගෙන ඔට්ටුනාලු අම්මගේ ඇඟිලි කපන්න. එහෙම කුරිරු මිනිස්සු ඉන්නවා. ඔය මෙව්වගේ ඕන තරම් අතපය කපනවනේ. ඔය හට වෙන්න එහෙම. කොහොමද එහෙම කරන්නේ? කවදාවත් කරන්න එපා. මේවා මේ බල්ලෝ බලල්ලු වෙලා පලිගන්න වෙන්නේ. ඔය කනවා කියොත් කනවා කපනවා කියොත් කපනවා පින්නතුනේ. කාවද? අපි කීවොත් කාට හරි මම තෝ කපනවා කියලා අනිවාර්යෙන් සංසාරේ අපි අපේ දරුවෙක් වෙලා හරි දරුවා මරනවා කපලා. දැක්කද අර අවුරුදු 5 කොල්ලගේ බෙල්ල කැපුවේ කවුද? අම්මා. ඔය බටපොල කැපුවේ නැද්ද? කැපුවා. මැදවච්චි පුතා කෙටුවේ නැද්ද පොරවෙන් අම්මට? සංසාරේ කොච්චර හොම කොට කොටා එන්නේ නැද්ද? දරුවෝ වෙලා හරි පලිගන්නවා. ඒකයි මං කියන්නේ මේ නවත්තන්න කියලා. වෛර නම් පිරිමහන්න යන්න එපා. කෙලවරක් නැහැ පින්නතුනේ. පලිගන්න යන්න එපා. ඕව නවත්තන්න ඕකේ කෙලවරක් නැහැ. ලස්සනට ජීවත් වෙන්න. සත්පුරුෂයෙක් විදිහට ඉන්න. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැනේ. ජීවිතේ මෙතෙක් කල මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා නම් අද ඉඳන් ඒක කරන්න එපා. උණක් හෙම්බෙරිස්සාවක් හැදුනත් පින්නතුනේ අපිට අපි විතරයි. ඔය අපේ තරුණ දරුවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි ඔය ප්‍රේම සම්බන්ධතා නඩත්තු කරන එක. වෙලාව ගත්තම තව විනාඩි 5ක් කරන් මම ඒකත් කියලා නවත්තනවා. මට ඒ රට මතක නැහැ තරුණයාගේ අවුරුදු 9ක් මේ අර යාළු වෙලා ඉඳලා බැන්දා. අවුරුදු 9ක් කියපන්. ඔය අවුරුදු 4ක් 5ක් වාගේ නෙමෙයි. බැඳලා රට ගියා. රට යන බොහෝ දෙනෙකුට ඉතින් මේ ඉරණ මත් වෙනවා. මෙහෙත් ඇති සමහර නැතුවත් ඇති. ගිහින් එනකොට ඒ බිරිඳගේ වෙන සම්බන්ධයක් තිබිලා වුණා. මිනිහා ඉතින් මැහිතෙල් බොණ්ඩ ගියේ නැහැ. ආයෙත් ගියා රට. ඒ ගියේ වෙන විවාහයක් කරගෙන. ඒකත් ගියා. මං ගාවට ආවා. මට ඔය සම්පූර්ණ විස්තරය කිව්වා. මං ඇහුවා සාධාරණත්වයේ කවදාවත් එක පැත්තකින් විතරක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ජීවිතේ තේරුම් ගන්න. අපි කරන වැරදි සෑම දෙයක්ම ඒවා අපිට කොතනකවත් වැරදි විදිහට පේන්නේ නැහැ. ඔය අපි කරන වැරදි වලට වඩා අපිට පේන්නේ අපි අවිස්සෙන්නේ අනුන් කරන වැරදි වලට. ඒක කියනකොට ඒ කොල්ලා කිව්වා හාමුදුරුවනේ ඉතින් අපි පිරිමිනේ කියලා. එහෙමකෝ පිරිමින්ට කියලා. මං ඇහුවා ඊට පස්සේ දැන් පේනව නේද පිරිමිකමේ ප්‍රතිඵල? ගෑනු දෙන්නෙක් කියන්නේ. පැහැදිලිද මං කියන එක? අපේ තරුණ තරුණියෝ
ප්‍රේම සම්බන්ධතා නඩත්තු කරන අවදියේ කාලේ ඉඳන් ඔය අර කියනවා නේද ඔය කෙරෙන්නම කරනවා නම් කියලා. ඒ කියන්නේ කසාද බඳින්න බලාගෙනම සම්බන්ධතාවයේ ගොඩනගනවා නම් ජීවිතේ එකටම අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. අවංකකම කියන එක නඩත්තු කරන්න. අපි අපේ අවංක භාවය අපේ සත්පුරුෂකම නඩත්තු කරනවා නම් සත්තයි පින්නතුනේ නොගැලපෙන කට්ටිය අපෙන් අයින් වෙලා යනවා. දුක් වෙන්න එපා. අයින් කරලා දානවා. මොකද්ද වෙන්න ඕනේ? පිළිගන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මොකක් හරි දෙයක් නැති වෙනවා නම් නැති වෙන්නේ ධර්මයේ හැසිරෙන මිනිස්සුන්ට. හොඳටද නරකටද? හොඳටමයි. කම්පා වෙන්න එපා. ධර්මයේ විශ්වාස කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ හැර වෙන සරණක් නැහැ. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකේ.